විශ්වවිද්‍යාලයේ හින්දි විෂය භාර ආචාර්යනි හැටියට කටයුතු කරන සේනානි පංචමදුර මෙනවිය වගේ ගුරුවරුන් විශේෂයෙන්ම දරුවන් එක්ක ඉන්න ගුරුවරුන් ඒ වගේම සාහිත්‍යයට සෞන්දර්යයට කැමති ගුරුවරුන් පිරිසක් අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා අපේ විදුහල්පතිවරුන් හැටියට. කාලෙන්දම නිබුලත් සිංහල ගුරුමෑණිය යටතේ සංගීතය හදාරලා ඊට පස්සේ ඉතින් පාසලේ ගුරුවරුන්ගෙනුත් හදාරලා විශ්වවිද්‍යාලෙත් දැනට එයා කැලණි ධර්මාලෝක විද්‍යාලයේ හින්දි ආචාර්යනි හැටියට සේවය කරනවා. ශ්‍රී ලංකන් ලයිව් තරගාවලියේ අවසාන 12 දෙනාට මාගේ බාලදුව සේනානි පංචමදුර තීරුව ගැන මම ආඩම්බර වෙනවා. ඇයගේ ගායන ප්‍රතිභාව වර්ධනය කර ගැනීම සඳහා ජාතික රූපවාහිනිය මගින් මෙහෙවන ශ්‍රී ලංකන් ලයිව් වැඩසටහන ඇයට විශාල තෝතැන්නක් වෙලා තියෙනවා. ශාස්ත්‍රීය කිව්වොත් ශාස්ත්‍රීය ගායනයටත් ජන ගායනා කිරීමටත් ඉතාම දක්ෂතාවයක් දැක්වුවා කියලා කියන්න පුළුවන්. කවදා හරි මෙතනින් එක වෙන කෙනා අනිවාර්යයෙන්ම උපරිම දක්ෂ කෙනෙක් කියලා අපි දන්නවා. ජාතික රූපවාහිනිය කවදාවත් අසාධාරණයට තැන දෙන්නේ නැහැ. ඒ වගේම මට ශ්‍රී රූපවාහිනී සංස්ථාවෙන් ලොකු අවස්ථා ලබා දුන්නා. අපිට අමරදේව සර්ත් එක්ක ෂෝ එකක් අපි කළා. ඒ දේවල් විශේෂ දේවල් අපේ ජීවිතේට ආයි කවදාවත් ඒවා ලැබෙන්නේ නැහැ. මං හිතනවා මම හොඳ තැනකට ඇවිල්ලා තමයි අද මෙතනින් ඉවත් වෙන්නේ කියලා. රාත්‍රියේ චන්ද්‍රකාන්තේ දේ ආලෝකේ ආයේ සිත ප්‍රබෝධ වේ. ගොඩ දුරක් ආවයි කියලා මං හිතනවා. ඒ නිසා ලොකු දුකක් හිතේ තියාගන්න සංගීත ජීවිතේ මම ඉදිරියටම යනවා.